අපි නම් යනවා මුදල් නම් පොළොවේ පාඩමේ තියෙන විශේෂී කොටස චෙක් එකක් තියෙන කොටසට මේ කොටස චෙක් එකක් ආරම්භය කරන චෙක් එකක් ආකෘතිය කරන ඇඳලා ඒ චෙක් එකක් ආකෘතිය ආදාළ චෙක් එකක් කියන්නේ මොකක්ද කියලා මේක පැහැදිලි කරගෙන ඉන්න ඕනේ. හරි. මේ ඉන්නේ සමාන. මේ සමාන කියන ව්‍යාපාරිකයා මේ සමාන කියන කෙනා ව්‍යාපාරිකයෙක්. මේ සමාන කියන ව්‍යාපාරිකය සමානගේ ව්‍යාපාරයට අදාළව ඉන්නවා. මුදල් අය කැමියේ මුදල් බාරකරුවෙක්. හරි. අපි හිතමු එයාගේ නම ගම්මි කියලා. ගම්මි. හරි. එයාගේ රාජ්‍යව එයාගේ ව්‍යාපාර රාජ්‍යව ඔක්කොම බලන්නේ එයා තමයි. හරි. ව්‍යාපාර රාජ්‍යව බලන්නේ ඔක්කොම එයා තමයි. හරිද? කවුද? කවුරු හරි කෙනෙක්ට ගනුදෙනුවක් කරන්න ඕනම කාඩ් එක හරි මොනවා හරි ගෙවීමක් කරන්න ඕනම සමන් මොකද කරන්නේ? සරලව මොකද වෙන්නේ? අපි හිතමු මේ ව්‍යාපාරයට මොනවා හරි ගෙනාවු සැපයුම් කරුවෙක්. සැපයුම් කරුවෙක්. එයා ගෙනල්ලා තියෙන දේට අදාළව ගෙවීමක් කරන්න එයාට දාන්න නිමල් කියලා. මේ නිමල් කියන සැපයුම් කරුවට දැන් ගෙවීමක් කරන්න ඕන. සමන්න සාස්ත්‍රයෙන් අදාළ ගෙවන්න පුළුවන්කම තියෙනවා. නමුත් ව්‍යාපාරයක් ගනුදෙනුවක් නම් කොහොමද සිද්ධ වෙන්නේ? ව්‍යාපාරය රාජ්‍ය. ව්‍යාපාරය ලැබෙන දෙයක් සමග සාස්ත්‍ර දාන්න වෙනවා. ඒක කියන්නේ ලැබෙන දේ රාජ්‍යයට වැඩෙන්න ඕන ව්‍යාපාරේ. ගෙවෙන දේ ව්‍යාපාරයට අදාළව රාජ්‍යයෙන් යනවා. පැහැදිලි කරලා අපි ගෙවෙන දේ කියන්නේ මෙතන කතා කරන්න උත්සාහ කරන්නේ සමන් කියනවා ගම්මිට ගම්මි වෙන් ඩිමාන්ඩ් 87000ක් දෙන්න. හරි සර් කියලා මෙයා මේ 87000 දෙන්න කියපු නියෝගයට අන පරිදි දැස්ති වෙලා ලාච්චුවෙන් 87000 තරම් ගම්මිට දෙනවා. 87000 තරම් ගම්මිට දෙනවා. ඊළඟට දෙනවා. ඊළඟට දෙනවා. දැන් නිතරම සමන් කෝල් එකක් දීලා දැන් කිව්වට පස්සේ අයිති කරුනේ මෙයා කොච්චර වුණත් සමන් කියන අයිති කරුනේ මෙයාට අවශ්‍ය කරනවා මේ සියල්ල විධිමත්ව කෙරෙන ක්‍රමයක්. ඉතින් මේ හැම එකම ලේඛනගත කරන්න ඕනේ. මොකද ඒක ඩීල් ටික අමුලන්න ඕනේ. මේක හරියට කිව්වොත් පවත්වාගෙන ආයතනයට නම් ඇකවුන්ටිං සිස්ටම් එක තුල මේවා කරන්න ඕනේ. නමුත් ධම්මිට මේ සියල්ල කරන්න හරිය අපහසුයි. එයි මහ විශාල ගණන් ගොඩක් එන්න ඕන ගේනවා. සමන් බලනවා මේකට මොකක්ද හොඳ ඔප්ෂන් එකක් තියෙන්නේ. හොඳ ඔප්ෂන් එකක් තියෙනවා. තව කැෂියර් දෙකක් ගන්නවා. කොහොමද ගන්නෙ? ඒ කැෂියර්ගේ නම තමයි ඒ කැෂියර්ගේ නම සම්පත්. ඒ කැෂියර්ගේ නම ඒ කැෂියර් ඉන්නේ සමන් ගාවනේ. ඒ කැෂියර්ගේ නම සම්පත්. එයා තමයි සම්පත් බැංකුව. ඒ කොහොමද? හරි සමාන කරන්ට් account එක ඒවා ජංගම විදුමක් ඕපන් කරනවා සම්පත් බැංකුවේ. දැන් ඔයා කල්පනා කරලා බලන්න සමාන්ගේ account එකක් වගේ විවිධ මෙතනක් තියෙන්නේ. account එක මොනවද තියෙන්නේ? account එක මොනවද තියෙන්නේ? ශේෂය සාධි. දැන් මේ account එක මෙතන ලාස්ට් සාධි. මෙතන සාධි වෙන්නේ අන්න එහෙනම් මෙන්න මේ සමන්ගේ සල්ලි සම්පත් බැංකුවේ ජංගම ගිණුමක දැම්මට පස්සේ ආර කතාව වෙනවා. ඒ වෙන්නේ මෙයා කිව්වොතින් කෝල් එකක් දීලා 87000ක් ගෙවන්න කියලා මේ ගමදිනුව මේ අතරින් යන්න බැරිද මෙයාට? බැරිද? පුළුවන් නේ. වක්කරේ එක තමයි කියනවද? වක්කරේ එක තමයි කියනවද? මොකද ස්ථාවර නියෝග
මෙහෙම නීත්‍යානුකූලව ගණන සඳහන් කරලා මෙතන මේ සඳහන් කර 87යි 87000 ගණන සඳහන් කරලා කෙනා සඳහන් කරලා කවුද විමල් කෙනා සඳහන් කරලා ඔයාගේ අක්ෂර දාලා ගෙවය යුතු දිනය නියමිතව දාලා එයාගේ අතට බාර දෙන්න. මොකක්ද මේ සමාන කොළ කෑල්ලක ලියලා සරලව දැනගමු මේක. සමාන කොළ කෑල්ලක ලියලා නිමාගේ අතට දෙනවා. මෙන්න මේ ගණනාවට ගන්න කියලා. මොකද වෙන්නේ? නිමා දැන් යන්න ඕනේද මෙයාගේ බැංකුවට? එමේ යන්න ඕනද? එමුත් ඒක ප්‍රායෝගික නෑ. ඒක ප්‍රායෝගික නෑ. නිමා දෙන්නේ යන්න ඕනේ නෑ. නිමා තමන්ගේ බැංකුවකට ගිහලා දැම්මම ඒ බැංකුව මේ බැංකුවෙන් හරියටම අදාළව අය කරගන්නවා. ලංකා ක්ලියර් උද්‍යෝග සමාගම මැදි කරගෙන ඒක ඉස්සරහට දාගන්න. චෙක් පත් කියලා කියන්නේ හරිම ලේසියි නම් චෙක් පත් කියලා කියන්නේ ලිඛිත නියෝගයක් කියන වචනේ දැන් තමයි අතරින්ලා තියෙනවා. කොහොමද මේ ගම් දෙමුම් මම ගන්න මේ account holder කියන එක නා කවුද අපි කරමු සමන්නම් මෙන්න මෙයා ගණිතනුවක් කරන්න හදන නිමල්ට නිමල් ලාංසා අපි හිතමු එයාට තමයි මේ ගණිතනුව කරන්නේ ඩේට් එක අවශ්‍ය විදියට දානවා 20යි 2යි 2026 87000 නිමල් ලංසාවෝ රැගෙන එන අයෙකුට රැගෙන එන්නාට 87000 ඔහොම ලියලා හරියන්නේ සිංහලෙන් නම් භාවිතා සිංහලෙන් ලියන්න ඕනේ රුපියල් එතන රුපියල් දෙක පිටට දෙලා තියෙන ගොඩක් වෙලාවට මම දැන් මෙතන ලියනවා 87000ක මුදලක් පමණක් කියවුණු වචනේ තියෙනවනේ ඉතින් කැලලා ගන්න ඉස්තන එහෙම ඕපන් තියෙන කෙච්චර හොඳලා ගිහින් මෙතනින් දානවා අත්සන් ඇත්තටම හොඳට ඔය ලියාගන්න ව්‍යාපාරිකයෙක් තමන්ගේ වැඩ ගනුදෙනුවේ ස්වරූපයට පාසු කරගන්න මුදල් අය කැමියෙක් තමන්ගේ ව්‍යාපාරයේ තියාගෙන ඉඳීමෙන්ම කරන්න අපහසු වුණාම එයා ඒකට බැංකුවක් සහසම්බන්ධ කරගන්නවා ඒකෙන් උපකාරයක් සහායක් ගන්න ඒ කොහොමද ජංගම ගිණුමක් ආශ්‍රයෙන් එතකොට ඒ ජංගම ගිණුමක් ආශ්‍රයෙන් තමන්ගේ ධම්මික බෝධිති කිව්වා වගේ බෑ ඒක හරි විවිධ භාවයකින් සාක්ෂි සහිතව වෙන්න ඕනේ ඒ හිතේකට ලිඛිත මාධ්‍යයක් සාක්ෂි සහිතව ડોකියුමන්ටේෂන් එකක් අවශ්‍යයි ඒකට බැංකුවේ මුදුන චෙක් පොතක් මේ චෙක් පොත පාදක කරගෙන ගනුදෙනු කරනවා එහෙනම් ගනුදෙනු කරන චෙක් පතක නිර්වචනය හැදෙන්නේ හොඳට බලන්න කිසියම් ජංගම ගිණුම් හිමියෙකු විසින් සිදු කරන ගනුදෙනුකට අදාළව එහි සඳහන් මුදල නම සඳහන් පුද්ගලයාට හෝරගෙන එන අයෙකුට ගෙවනු ලෙසට ජංගම ගිණුම් හිමියෙකු විසින් තාම මෙතනවා ඉනිෂියල් වලින් එටි අපෝලින් පේනෝනි මොදි කොට දිසිල්වා සසෝයිසා අනතුංග ADS අනතුංග ඒවත් පේන සමානත හරි ජංගම ගිණුම් හිමියෙකු විසින් මොකද බැංකුව වෙත කරන ලිඛිත නියෝගයක් කියන්නේ සිග්නේචර් එකක් දාන්න පැහැදිලිද අන්නේ නම් එහි සඳහන් මුදල නම සඳහන් පුද්ගලයාට හෝ රැගෙන යන අයෙකුට ගෙවනු ලෙසට ජංගම ගිණුම් හිමියෙකු විසින් වාණිජ්‍ය බැංකුව වෙත හරි දැන් මේකේ මම BOC දැක්කලා තියෙන්නේ උදාහරණයක් සම්බන්ධ වෙනකොට සම්බන්ධ වෙන වචන BOC වාණිජ්‍ය බැංකුව වෙත කරන ලිඛිත නියෝගයක් චෙක් පත් එතකොට තමයි මේ චෙක් පතකට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්ව තුනයි නේද චෙක් පතකට සම්බන්ධ
එයා මේක ලිව්වේ. එහෙම නේද? තව එක්කෙනෙක් මේකට සම්බන්ධයි කවුද? මේකේ අය ලබන කෙනා. චෙක් පතේ අය. නැත්නම් අගය. චෙක් පතේ වටිනාකම ලබනවා. මේ චෙක් පත ලිඛිත නියෝගයක් බවට පත් වෙන්නේ කාටද? අනක් වෙන්නේ කාටද? දැන් ඕඩර් එකක් වෙන්නේ කාටද? බැංකුවට. චෙක් පතකට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්ව වෙනා 3යි. කවුද 3? මෙන්න මේ ජංගම හිමියට කියනවා කවුරු කියලාද? කරු. මෙන්න මේ අය ලබන කෙනාට කියනවා අය ලබන කෙනාට කියනවා ආදායකය. ඒ වගේම තමයි මේ චෙක් පතේ අදාළ නිකුත් ආයතන චෙක් පත නිකුත් කරපු ආයතනයව මේ අදාළ අන ලබන කෙනා කවුද පුතේ? ලදු. අනේ චෙක් පතකට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්ව 3යි. මොකද තියාගන්න ප්‍රධාන පාර්ශ්ව කියලා කියන්නේම හේතුවක් ඇති. ඕනනම් තිබුණ සිලබස් එකට කියන්නේ චෙක් පතකට සම්බන්ධ පාර්ශ්ව කියලා. ඒ ප්‍රධාන කියලා වචනයක් ගත්තේ. අවකණයක් විතරම තියාගන්න ඕනේ. ප්‍රධාන කියන්නේ ෂුවර් එකටම සෙසු කියලා හෝ අනිකුත් කියලා හෝ අතිරේක කියලා හෝ තව පාර්ශ්ව තියෙනවා. මගේ ප්‍රධාන අරමුණ මේකයි කියවෙන්නේ නැත්නම් තව අරමුණ කියනවා කියන්නේ. ඒකට ගොඩක් තියෙනවා. එතන ඒක කියාගන්න පුළුවන් වෙන්නේ කියන මොනවද කියන්නේ එකක් හෝ දෙකක්. ප්‍රධාන කියන වචනයක් මොකක් හරි එකකට දානවා නම් අනිවාර්යයෙන්ම අතිරේකව තියෙන තව මොනවා හරි කියනවා. මට දැනට දෙන්න කියලා කියන්නේ මට දැනට මේක දෙන්න කියන්නේ තව ඕනි කියන වචනේ හැංගිලා තියෙන්නේ. හයිඩ් වර්ඩ් එකක් තියෙනවා. සිලබස් එකේ හයිඩ් වර්ඩ් තේරුම් ගන්න. ඉඩන් වෙච්ච වර්ඩ් තේරුම් ගන්න. අන්න එහෙනම් චෙක් පතක ප්‍රධාන පාර්ශ්ව වලට අතිරේක වෙන්නේ කවුද? තියරියක් කරපුවාම හින්දා දැනට ගියා පොඩ්ඩක් කියන්න. කරත් පැහැදිලි කරන්න. මේ ආදායකට ලැබිච්ච චෙක් පත නිමල්ලාංශයට ලැබිච්ච චෙක් පත තව කාට හරි අඳුන්නොත් මොකද වෙන්නේ? නිමල්ලාංශයේ කැරක්ටර් වෙනස් වෙනවා පොඩ්ඩකට. පැවරුම් කරු වෙනවා. පැවරුම් කියන වචනේ එන්නේ ඇයි? චෙක් පතක තියෙන මේ නම ටිකස් කරලා දැන් නිමල්ලාංශ අනිල් හේරත් කෙනෙක් දිනාට දෙන්නේ නෑ. ඒ නම කියන මොකටද තියාගන්න ඉදමක ඔක්කොක් පවරනවා කියන්නේ පැවරීම කියන වචනේ එන්න හේතුව නමක් තියෙද්දි තේර පාර්ශ්වයකට දෙනවා නම් එතන වචනේ විකිණීම වෙන්න පුළුවන් අද පිටින් වෙන්නේ. නමුත් නීත්‍යානුකූලව වෙන්නේ එතන පැවරීම. නිමල්ලාංශගේ නම තියෙද්දි තව කෙනෙක්ට චෙක් පතය පවරනකොට මොකක් වෙනවද? නිමල්ලාංශ කියන එක්කෙනා ආදායකය වගේම ඒ මොහොතේ පැවරුම් කරු වෙනවා. එයාගෙන් මේක ලබන කෙනා පැවරුම් ලාභිය වෙනවා. චෙක් පත ඕනම වෙලාවක දරන කෙනා දායකයා. මේ අතේ තියෙන කෙනා. චෙක් පත ළඟ තියෙන කෙනාට තව කියනවා මොකද්ද? දරන්නේ දැන් එයා දායකයා. එහෙනම් මේ ප්‍රධාන පාර්ශ්ව තුනම ප්‍රධාන පාර්ශ්ව තුනක් කියනකොද පැවරුම් කරු, පැවරුම් ලාභිය, දායකයා. ඔය තුනක් මොකද තියාගන්න? මේ තුනක් මොකද තියාගන්න? කොහෙද කියන්නේ? අනම මේක පාවිච්චි කරනවා. ඒ දිනය මෙන්න චෙක් පතේද? චෙක් පතේ ඊළඟ තියෙන දියවල බැංකුවේ නම ශාඛාවේ නම. දෙන්න නැවතන. බැංකුවේ නම ශාඛාවේ නම. ඊට පස්සේ ආදායකයාගේ නම. ඒක ලියන්නේ කොතනද? මෙන්න මේ ස්ථානයේ. ආදායකයාගේ නම. ඊට පස්සේ තියෙනවද ඕරගෙන එන්නාට යන එළුව. මම චෙක් පතේ ආකෘතිය අඩුපාඩු කියන්නේ ඒක චෙක් එක print කරලාම තියන හින්දා. අන්න එහෙනම් මෙතනින් දානවා D. ඊළඟට චෙක් පතේ වටිනාකම අකුරෙන් සහ ඉලක්කමෙන් මෙන්න අකුරෙන් මෙන්න ඉලක්කමෙන් අකුරෙන් ඉලක්කමෙන්. ඇයි මේ අකුරෙන් ඉලක්කමෙන් දෙකකින් සඳහන් කරන්නේ? සමහරක් වෙලාවට කෙනෙක්
කිසියම් ආකාරයකින් මුදලක් වැඩියෙන් යන්න හෝ අඩුවෙන් යන්න තියෙන වැරදි වෙන්න තියෙන හැකියාවට කරන්න මෙතන ලියද්දී ඒක වචනාවතෙන් ලියනකොට හැදිර ගන්න පුළුවන් කොට තියෙනවා. ඒ වගේම තව අවස්ථාවක් තියෙනවා. කවුරු හරි කෙනෙක් වංචනික ලෙස ඉලක්කමක් වෙනස් කරෝති. මෙතන මේ ඉලක්කමක් වෙනස් කරෝති. දැන් අසඳලවදී ඉලක්කමක් වංචනිකව වෙනස් කරෝති. ඒ වංචනිකව වෙනස් කරපු උපාය වතුර යනවා. මෙතන වෙනස් කරන්න තියෙන බැරි නිසා. ඔතේ උදාහරණයක් ඩිස්ප්ලේ වෙනවා ඇහැටගෙන data base එක සේව් කරගන්න එපා. ඇයි හිතා ඉතින් අන්න එතකොට ඔයාලට පුළුවන් සාර්ථක අවබෝධයක් පොඩ්ඩක් ගන්න. ගෙවනු යන පදේ මේක අනක් වෙන්නේ මේක නියෝගයක් කියන්නේ මෙන්න මේ පදේ නිසා අන්න ගෙවනු යන පදේ ඊට පස්සේ අනදවගේ අක්ෂර මෙන්න මෙතන වෙනද ඉස්සරම බැංකු වල චෙක් කරනකොට උතර කිසියම් කඩේකට නිරූපණය වුණා දැන් එහෙම නැහැ. ඉස් අවකාශයක් තියෙන සමහර සීල් එක ගහලා ඒක උඩස්සම කරන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා වෙන ඉස් අවකාශයක් තියෙන්නේ. චෙක් පත නිත්‍ය වශයෙන්ම ආරක්ෂා කරන එකම ලොක් එක එකම යතුරු වෙන මොකුත් නෙවෙයි. අනගාරගතසන. පාඩම පුදු දෙයක් කියන මේ මොකද? බැංකුවක කරන්ට් account එකක් අපි ඕපන් කරනකොට ඒ කරන්ට් account එක ඕපන් කරන අවස්ථාවේ අපි මත්සනක් තියෙනවා. ඕන මිනිස්සෙක්ට බොහෝ විට ව්‍යාපාරිකයෙක්ට අස්සම් දෙකක් තියෙනවනේ. මොනවද අස්සම් දෙක? කෙටි අස්සන, දීර්ඝ අස්සන. ඔය දීර්ඝ අස්සනේ කෙටි අස්සනේ මොන අස්සනද චෙක් පත් වලට යොදන්න ඕනේ. ඒ වගේම බැංකුවේ බිරුම ඕපන් කරද්දී කරන්ට් account එක ඕපන් කරද්දී මොකක්ද දෙන්න ඕනේ? දීර්ඝ අස්සන. මේ පොත්වල සඳහන් කරලා සිලබස් වල සඳහන් කරලා නෑ. මේ දීර්ඝ අක්ෂර කියන එක account එකේ ස්කෑන් කරාට පස්සේ අපිටම පාස්පෝර්ට් එක චෙක් අපේ පාස්පෝර්ට් අක්ෂර පාස්බුක් කියන්නේ ගොඩක්. නමුත් මේ පාස්පෝර්ට් පාවිච්චි කරන දවස් සල්ලිය කවුන්ටරෙන් ගන්න ගියාම පිළිපාට ලයිට් එකක් දාපු එක දාලා දෙන්න නැද්ද අපේ අස්සන හොද්ද කියලා. අපි පාස්පෝර්ට් එකේ පිට කරගෙන ගහපු ඔප්ෂනයි ස්ලිප් එකේ ගහපු ඔප්ෂනයි සමාන නැත්තම් සමහර අස්සන වැඩි කියලා ප්‍රතිරෝධ නේද? ඒ වගේම චෙක් කරලා තියෙනවා අක්ෂර මොන අක්ෂරද විතරේ දාන්න ඕනේ? සම්පූර්ණ අක්ෂර. එයාට දීලා තියෙනොත් මොකද? සම්පූර්ණ අක්ෂර. පැහැදිලිද? ඔය දේවල් හයිඩ් වෙලා තියෙන්නේ සිලබස් එකේ ප්‍රසන්ට් කරන්නේ කොහොම? මදරොස්සක් අදමානය. හරි. අන්න එනවා. චුම්බක අක්ෂරය හඳුන්වන තීරය. හරියම වැදගත්. මේක පාඩම් ගන්නවද? මේක පාඩම් ගන්නවද? ලංකා කියපු දෙක සමාගමට. මෙතන මම මේක ගන්නන්නම්. උදිනාර දැනෙක කියන්න බෑ. අවබෝධයක් කරගන්න. POC එකේ චෙක් එක ගන්න නිමල් ලාංශට මට උත්තරයක් පැහැදිලිව දෙන්න. POC මේ චෙක් එක ලියන අරගෙන ඉන්න පාර්ශවයේ කවුරුනෝ කෙනාට POC චෙක් එක POC account එකක් තිබ්බ පළියට නිමල් ලාංශ කියන මේ රුපියල් 87000 හම්බෙන මිනිස්සයා POC න ඉරුමිනිය වෙනවද? වෙනවද? අවශ්‍යයක් නැහැ. ජම්බෝ ඉරුමිනිය වෙනවද? ඔයාගේ ඔය සේවිංස් account එකකට චෙක් එකක් ඉස්කෝලේ සුරක්ෂාවේ ඕල්ඩ් පොස්ට් ලැබෙන්නලා චෙක් එකක් මොනවාගේ චෙක් එක දාලා නැහැ. අවුල් වලින් කීටේ මැදදීමත් කරන අවශ්‍ය. උදේ වාගේ තුරු දිනුවම චෙක් එකක් දාලා නැහැ. කරන්ට් account එකක් මොකක්ද ඕනේ? ඒක උගන්න. නිමල්ලාංශා ගාන යාර්දී සෙලන් බැංකුවේ මට මේ කෝඩ් එක දෙන්න මම වදේ කියන්න නිමල්ලාංශ කියනවා සෙලන් බැංකුවේ යලා කිව්වේ දැන් සෙලන් බැංකුව කොහොමද පිටස්තර බැංකුව පොලේක account එක අස්සනක 87000 පිළිගන්න ඔයා කියලා 87000 සෙලන් බැංකුවට අතින් ගිහින් දුන්නා කැෂියර් එකේ ඉන්න මිනිස්සු මොකද කරන්නේ වාඩ සල්ලි ගාගෙන ටර්මිනල් එක දාලා වාඩ ස්ලිප් එකක් දෙනවා ඒක තියෙනවා එන්න මේ ටයිම් එකේ මෙන්න මේ LKR වලින් මෙච්චර ගණන් කවුන්ටර් ගියලා දෙනවනේ චෙක් පත තැම්පත් කරද්දී එහෙම ටර්මිනල් එකක් ගහලා දෙනවා නැත්නම් ලොකු සීල් පතයක් ඩොස් ගාලා රිසීව් කියලා රේට් එකක් පොඩි අසං කියලා දාලා දෙන්න කරා එයි චෙක් පත බාරගත්ත කෙවිතරයි කවුන්ටර් කියන්නේ ඊළඟට දාලා කියන්නේ නෑ ඒ එහෙම වෙන්නත් පුළුවන් කොහොමද
චෙක් පත නිමල් ලංසගේ සෙනාන් බැංකුවට ගියාට පස්සේ යා සෙනාන් බැංකුවේ කෙනා මේක කරගන්න. එහෙනම් අපරාධික කෙනෙක් ඉන්නව නේද? ඉන්නව නේද? ලංකා ක්ලියර් පුද්ගලික සමාගම. මතකද ශ්‍රී ලංකා මහ බැංකුව කතා කරලා මහ බැංකුවටයි වාණිජ්‍ය බැංකුවටයි හවුලටයි දෙයක් ඇති. ලංකා ක්ලියර් පුද්ගලික සමාගම. මෙයාගෙන බැරි මොකද්ද වෙන්නේ? තුනෙන් පස්සේ බැංකුවල වැඩ කරන්න පුළුවන්ද? කොහොමයක් බැංකුවල තුනෙන් පස්සේ අනේ කාට සල්ලි කාඩ් එක නැහැ. අර පිරුවේ නේද? අර ඉතිරිව චලනයෙන් කියනවා මිනිස්සු ආලා. ඉතින් අප්‍රසාදයෙන් ඇවිල්ලා ගෑය වලට මිනිස්සු නීතිය. ඔයා දකින්නවා මේ මිනිස්සු එළියෙන් ඉඳගෙන මිනිස්සු ඇතුළේ ඉඳගෙන අපේ වැඩේ මේ කරන්නේ නැත්තේ. එයි උන් කරන්නකොට ගියේ නැහැ ආම ජීවිතය. ඒගොල්ලෝ ඇතුළේ නම් කරන්නේ මෙන්න මේ වැඩ ටික. අර හම්බෙච්ච චෙක් එක තියෙනවා නේද? හම්බෙච්ච චෙක් එක ඒ චෙක් අයගෙන උදාලයෙන් මේ චෙක් අයගෙන තියෙනවා. ටිකින් එක ස්කෑන් කරලා ස්කෑනින් ડોකියුමන්ට් එකක් කරනවා කොහෙද? ලංකා ක්ලියර් පුද්ගලික සමාගම. ලංකා ක්ලියර් පුද්ගලික සමාගමට ගිය ගමන් ලංකා ක්ලියර් පුද්ගලික සමාගම කොහොමද කරන්නේ? මොකටද ආවේ? ලංකා ක්ලියර් පුද්ගලික සමාගමට යවන්නේ මේ කියන බැංකුවේ නැත්නම් මේ කියන බැංකුවේ මේ කියන ගිණුමේ සල්ලි තියෙනවා නැත්නම් මේ 84000 ගන්න පුළුවන්ද නැද්ද බලලා අපිට සත්‍යාවරණය කරන්න මෙයා සල්ලි දාන account එකට. ලංකා ක්ලියර් පුද්ගලික සමාගම මොකද කරන්නේ? චෙක් පත්හාන කර නිෂ්කාශනයට කටයුතු කරනවා. ලංකා ක්ලියර් එකට මේ චෙක් එක ගියම එතන මිනිස්සෙක් ඉඳන් එන චෙක් ඊමේල් එකකින් බලනවා ප්‍රායෝගිකයිද? එක බැංකුවක බ්‍රාන්චස් කොච්චරක් කියනවා තමයි දවසකට චෙක් ට්‍රාන්සැක්ෂන් කොච්චර වෙන්නේ නැද්ද? ලක්ෂ ගණනක් වෙන්නේ. මහා විශාල බැංකුව. එතකොට එයා චෙක් ස්කෑන් එක CDS එක ඉස්සරහ කතා කරගන්න. හරි. මේ චෙක් ස්කෑන් එකේ මේ ගිණුමේ සල්ලි තියෙනවද නැද්ද කියලා බැංකුවට දැනුම් දෙනවා. චෙක් එකේ ගිණුමේ සල්ලි තිබුණත් යම් අවස්ථාවල උදේ බැර ගන්න බැරනම් මොකද යන්නේ? අවුරුදු චෙක් පත් නිවේදනය. තේරුණාද? අන්නේ නම් මෙන්න මේ හැම දෙයක්ම බැංකුවට සෙලන්ඩ් බැංකුවට කමාන්ඩ් එක ආවා. පේමන්ට් ස්ටෝක් එක කියලා. අන්න චෙක් පත් දැම්මත් කරා. ඒකයි කියන්නේ අපි උදාහරණයක් ගන්නවා මේ සල්ලි වැඩෙනව නේද මේ චෙක් එකට? සර් මේක සෙලන්ඩ් බැංක් චෙක් කියන්නේ අපි DOC නේ. නැත්නම් මේ DOC නේ. සෙලන්ඩ් බැංක් එක සමහර විට හෙට හවස් 3 පස්සේ පොඩක් බලන්න හෙට දවල් 12 පස්සේ බලන්න එයිම කියන්නේ අර process එක වෙන්න කාලයක් යන හින්දා. පැහැදිලිද? මේ චෙක් එක වෙන කෙනෙක්ගේ බැංකුවකට දානකොට අපෙන් කියන ඕමේ සල්ලි දෙනවා කියන්නේ යාට ඕනි කියලා ළඟා කියලා දුන්නා. එයාට මෙන්න මේක ක්ලියර් කරගන්න නම් මේක මේ විදියට තියෙනවා. මේ payment.tp එකක් මම පෙන්නලා තියෙනවා. ඒ ස්කෑනර් QR code එකක් තියෙනවා. barcode එකක් තියෙනවා. ඉතින් වගේ .tp කේත අන්න ඒකයි මේකට කියන්නේ චුම්බක අක්ෂර හැඳුනුම් තීරය. චුම්බක අක්ෂර හැඳුනුම් තීරය. මැග්නට් වෙරිෆිකේෂන් එක කියන්නේ චුම්බක. ඒක කොහොමද හැදලා තියෙන්නේ? මේ බලන්න. මේ සම්පූර්ණ එකටම කියන්නේ මම H කියලා. හරි? H කියලා. හැබැයි මෙන්න බැංකුවේ මෙන්න චෙක් පතේ අංකය H1 මෙන්න බැංකුවේ අංකය සහ ඔයා ස්වික්ස් වලින් ඔන්ලයින් බැංකින් ඇප් එකේ මොන හරි එකකට සල්ලි ට්‍රාන්ස්ෆර් කරනකොට ඔයා බැංක් එක සිලෙක්ට් කරගමන් ඔයාට VOC මොන බැංක් එකේ වුණත් බැංක් කෝඩ් එක 70යි. හැබැයි බ්‍රාන්ච් එක වෙනස් වෙනකොට මෙතන මේ ඉලක්කම් තුන වෙනස් වෙනවා. බැංකුව කියන එකට අකුරු බැංකුව අකුරු 4යි. ඉලක්කම් 4යි. ශාඛාව අකුරු 3යි. ඉලක්කම් 3යි. ශාඛාංගය මේක, බැංකුවංගය මේක. ශාඛාංගය මේක, බැංකුවංගය මේක. අන්න ඒක. මෙතන නම් මොකක්ද තියෙන්නේ? ගිණුමංගය. හරි. ආනේ නම් කතාව තේරුණා නේද? පැහැදිලිද? රයිට්. ඔයාලා මායි චෙක් පතක මූලික ලක්ෂණ දායක චෙක්පත් විධාන චෙක්පත් කියලා කොටස් දෙකකට කැඩෙනවා මේ චෙක්පත් වර්ගීකරණය කියන්නේ. එයි මොන බලන්න මේක
එහෙනම් දෙකොටසකට මේක එන්නේ කොහොමද? චෙක්පතේ මුහුණේ මුද්‍රිතව තියෙනවානේ හෝරගෙන ඉන්නාට කියලා. හෝරගෙන ඉන්නාට චෙක්පතේ මුහුණේ තියෙනවා හෝරගෙන ඉන්නාට කියලා. කියලා පදයක් යෙදුණා. චෙක්පතේ කොහොමද print කරලා තියෙනවා? මෙන්න මේ දායක චෙක්පත් කියලා කියන්නේ මේක කපා නොහැර ඇති චෙක්පත්. හොරගෙන යනවාද කියන එක කපා නොහැර කියලා කියනකොට අවදානමක් තියනවද නැද්ද? ඔයා ඔයාගේ අම්මට ගෙදර එනකොට කියනවා. ඔයාගේ ගෙදර අම්මට කියනවා මේ පසුන් හරි කවුරුහරි යාළුවෙක් කවුරුත් මෙන්න මේ කැමරාව දෙන්න කියලා. අවදානමක් තියනවද නැද්ද? තියනවද නැද්ද? මෙහෙම කියනවා අපි පසුන්ට විතරක් මේ කැමරාව දෙන්න කවුරුවත් දෙන්න එපා. හරියට නිකන් හොරගෙන ඉන්නාට කපලා. අම්මා පුතේ මේ මම ඉතින් ඇවිල්ලා පුතේ යන්නේ පොඩ්ඩක් ඉන්න සිතුම්ම කෝල් එකක් දෙන්න පුතේ පොඩ්ඩක් එන්නේ නෑ පුතේ මම සිතුම් කියලා ගියද්දී කසුමාවක් කරලා දෙන්න කියලා මොකද හදිස්සියකින් ඔකම කරන පුතේ අනේ ඒවට බලවත් කියන බෑ ලොකුවට අනුන් දේවල් මේ තේරෙනවද ඇයි මේ හොරගෙන ඉන්නාට කියන එක දාලා තියෙන්නේ නොදා තියෙන්නේ කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරන්න කපාන හැර ඇති චෙක් මූලික වශයෙන් හොරගෙන ඉන්නාට යන කපාන හැර චෙක්පත් දායක චෙක්පත් වේ. එහෙමනම් මේ චෙක්පත් වල මොකද්ද? මුදලින් ගනුදෙනු කරනවා හා සමාන වේ. මුදලින් ගනුදෙනු කරනවා සමාන වේ. ළමයි ඔයාලට දෙයක් කියන්න ඕන. මේ දායක චෙක්පත් කියන මෝඩ් එකේ ඒවා ගොඩක් වෙලාවට අර මම කල්පෑනේ ලියන පොඩ්ඩක් වීඩියෝ එකක් පේන්න ඕන නිසා මෙතන තියෙන මේ හොරගෙන එන්නාට කියන එකට කලින් තියෙන නමක් වෙනුවට බොහෝ විට මෙතන තියෙන්නේ 100ක් නෙමෙයි. ඔය සාමාන්‍ය ලොකු ව්‍යාපාර කරන අයට සල්ලි ගණන් කරලා ඉන්නකොට අවශ්‍යයක් දෙන්න නැද්ද? කලබලයට ගණන් රුපියල් 1000කට විශ්ුණු 5000 ගිය 5000ක් විශ්ුණු ලාභ විවර. ඒ අදාළ ලාභ විවර. එතකොට ඒගොල්ලෝ උත්සාහ කරනවා මෙහෙම මුදල් කියලා ලියලා මෙහෙම හදා ගන්නවා කැෂ් චෙක් මේක හදලා තියෙන්නෙම මුදල් නෝට්ටුවක් වගේම සංසරණය වන්න. 5000ක් හදා ගන්න විෂයානුබද්ධ කොටසක් විතරක් නෙවෙයි ජීවිතානුබද්ධ කොටසක් නෙවෙයි විෂය විතරක් කියන්නේ බා. රුපියල් 5000 කොටයක් දුක සාක්කුව දාගෙන ඉවර දෙන්න. ඒ 5000 ඔයාලා මොකද බිස්නස් එකක් කරලා 5000ක් හම්බ වෙනවා. ඒ 5000 ඔයා ගිහිල්ලා account එකට ප්‍රොසෙස් එක පාවිච්චි කරන්න බැරිද? බලන්න. ඒ 5000ක් කවුරුද කරන්නේ? ඒ නම් බලන්න. ඒත් මොනවද කරන්නේ? සංසරණයක් තියෙනවා නේද? චෙක්පත් කියන එකේ සංසරණමය ගනුදෙනුවකින් ගනුදෙනුවකට යන්න පහසුවේ මුදල් නෝට්ටුවක්සේ දායක චෙක්පත් වලට හැකියාව ලැබෙන්නේ මෙන්න මේ විදියට ආදායනික නම වෙනකොට චෙක්පතේ මුදල් යන්නේ ඉදුවොතින් පුතේ මෙහෙම චෙක් එකක් හරිය ලේසියෙන් පිටසම් කරලා පවරන්න පුළුවන්. නමක් ලියලා දෙනවා. නමක් ඉස්සර පිටිපස්සේ. නමක් ලියනවා තමන්ගේ ළඟ චෙක් එක අවගෙන්ට දෙද්දී ආගේ නම ඇටි ලියලා දෙනවා. එයාට එනවා. හැබැයි නැතුනොත් මේ චෙක් එක හොයන්නේ. මුදල් නෝට්ටුවක් නැතුණා මොකද වෙන්නේ? වාගන්න පුළුවන් ලේසි. හරි අපහසුයක් තියෙන නේද? හැබැයි මුදල් නෝට්ටුවක් නැතුණා වගේ ඉන්නේ මේක වාගන්න පුළුවන්. චෙක් පතේ අංගෙ මත ගන්න අදාළ දේවල් මත ගන්න විස්තර පුළුවන්කම තියෙනවා. නමුත් වෙන කෙනෙක්ට මේක මුදල් කරගන්න තියෙන හැකියාව වැඩිදද? වැඩි. ඒ නිසාම මේක මුදලින් කරන ගනුදෙනු සමාන නිසාම මේක අවදානමින් ඉහළ
පැහැදිලිද? මොමින් කරලා. විධාන චෙක්පත් කියන්නේ මෙන්න මෙහෙම. මොකද වෙන්නේ? කපා හැර ඇති චෙක්පත්. කපා හැරදී ඒකේ මොකක්ද කියන්නේ? අන්න දැන් කිසි කෙනෙකුට දෙන්න බෑ. අර මෙතන තියෙන නම කුසල් පෙරේරා එයාට විතරක් දෙන්න කියන දේ උත්සාහ කරනවා. එහෙනම් මේ වගේ චෙක් පතක පිටිපස්සේ මුදලෝඩ ගන්න. මේ චෙක් පතේ ඉස්සරහ චෙක් පත ගන්න ඉන්න බෑ කාලේ වටිනවනේ. චෙක් පතේ ඉස්සරහ වැදගත් දේ මෙන්ෂන් කරා මෙතන. මේ චෙක් පතේ පිටිපස්සේ කිසියම් ආකාරයකින් කුසල් පෙරේරා කියලා ලියලා තියෙනවා. මුදලෝඩ ගන්න. කුසල් පෙරේරා කියලා ලියලා තියෙනවා. මේ චෙක් පත වල උත්තරයක් දෙන්න මමත් එක්ක. කුසල් පෙරේරා කියන යාට මේ චෙක් පත යන්න බැරි. යන්න බැරිද? යන්න බෑ කියන කුසල. පොතර තමයි ඔයගොල්ලෝ අනාගන්න තැනවත් තමයි. මෙතන නම කවලා තිබ්බයි කියලා. පාඩම් චෙක් පත කුසල් පෙරේරා විතර දැම්මු. කුසල් පෙරේරා තව එක්කෙනෙක් යන්න බැරිද? පුළුවන්. මොකක් කරොත්ද? සයිඩ් ආගන්න. පිට සාන කරොත්. මම මේ පිට සාන දානවා මෙතන මේ විදියට බෑනේ. හරි. අම්බ ඉන්කම් සිග්නල්. දැකද? අන්න මේ උගන්නන්නේ විෂන් එක මෝඩ් එකේ. තියරි මෝඩ් එකේ නෙවෙයි. මයින්ඩ් එක මෝඩ් එකේ උගන්නන්නේ. එතකොට මම අහනවා ඔයාලට මේකේ මම එක්ස්ප්ලනේෂන් එකක් කරා. ඒ කියන්නේ දැන් දෙකම පැහැදිලි කිරීමක් කරා. ඔයාලට මේකේ ඒ ප්‍රශ්න උත්තරේ කොහොමද දෙන්නේ? දායක චෙක්පත් විධාන චෙක්පත් වල වෙනස්කම් දක්වන්න. කපා හැරෙත් ඔයගෙන ඉන්න කපා නොහැරෙත් විධාන චෙක්පත් නම් ඒක නිගමන කර අරුවක් කර කපා හැරෙත් මේ උදාහරණ තුනක් දෙකකින් සමාන වේද? එහෙමයක් නැහැ. නිශ්චිත නාමයකට විතරක් ගෙවන්න කියලා කියලා තියෙනවා. එහෙනම් අවදානමකින් මේක වැඩි මේක අවදානමකින් අඩු. දායක චෙක්පත් විධාන චෙක්පත් දෙකම හරිම ලේසි. චෙක්පතේ මොහොන දේශනා නැති පෝරගෙන එන්නාට හේතුව කපා නොහැර ඇති චෙක්පත් දායක චෙක්පතේ මේවා මුදලින් ගනුදෙනු කරනවා හා සමාන වන අතර එබැවින් මේ අවදානමකින්ද වැඩිය. විධාන චෙක්පතේ මොහොන දේශනා නැති පෝරගෙන එන්නාට හේතුව කපා හැර ඇති චෙක්පතේ දෙවින් මේම චෙක්පත් පැවරීමේදී මොකක්ද වචනේ? පැවරීමේ අවරණය කවුද? කුසල් ලියනකොට චෙක්පත මම කාටේ පවරනවා කියලා කියන්නේ. දරුවෝ මගේ චෙක්පත මම කාටට ලියනකොට පවරනවා කියලා කියන්නේ. එයා තව කෙනෙක්ට දෙනවා කියලා කියන්නේ. පවරනවා කියලා. කුසල් මේ නම සඳහන් වෙනා තව කෙනෙක්ට මේ චෙක් දෙනවා නම් ඒක මොකද කියන්නේ? පැවරීම කියලා. පැවරීම ආයතන විධාන චෙක්පත් නම් චෙක්පතේ මුහුණේ සඳහන් වෙලී ඕරගෙන එන්නාට යන යෙදුම කපා හැර ඒ වෙනුවට විධානයට ගෙවණු යන්න සිලබස් එකේ තියෙනයි විධානයට ගෙවණු යන්න ලියා චෙක්පත්ේ මම චෙක්පත් බොහෝ විට පැවරීමේදී ටිකසන් කිරීම අනිවාර්ය වෙන අතර දැන් මේවා දායක චෙක්පත් වලට සාපේක්ෂව ආරක්ෂාකාරී බව